Hey guys, welcome back to my YouTube channel. අද දෙසැම්බර් 25 ක්‍රිස්මස් ඩේ එක. ඉතින් අක්කයි මායි යනවා ගෙදරට ඕන බඩු ටිකක් ගන්න. බඩු අරගෙන ඇවිල්ලා අපි දැන් මේ ආවේ shopping. මොකද අද චුටි පාටි එකක් තියෙනවා ගෙදර. ඉතින් අපි හිතුවා ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරන්න ඕනි කියලා. ඉතින් අද යාළුවෝ දෙන්නෙක් එනවයි කිව්වා. ඒ දෙන්නට ගිෆ්ට්ස් ගන්න තමයි ආවේ. අපි දැන් මේ ගිෆ්ට්ස් දෙක පැක් කරන්න දීලා තියෙන්නේ. කියලා ඇවිල්ලා මම දැන් මේ හදන්නේ මගේ කාමරේ චුට්ටක් එහෙට මෙහෙට කරන්න පොඩ්ඩක් හැඩි වෙලා. ඇත්තටම කිව්වොත් මම ආගමේ නෙමෙයි. මම බෞද්ධ ආගමේ. වුණාට මම හරි ආසාවෙන් හිටියේ කවදා හරි දවසක ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අද පළවෙනි පාරට තමයි මම මේ ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්නේ. හරි රූම් එක අස් කරලා ඉවරයි. දැන් අපි ගත්ත ගිෆ්ට්ස් ටික පැක් කරමු. මම අක්කටයි අයියටයි ගත්ත ගිෆ්ට් දෙක තාම පැක් කරේ නැහැ. ඉතින් දැන් තමයි පැක් කරන්න හදන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතන තමයි ඩෙකොරේට් කරන්න හිතාන් ඉන්නේ. ක්‍රිස්මස් ට්‍රී එකයි කැම ටිකයි මෙතනින් තියාගන්න ඕනි. මේ තියෙන්නේ මගේ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් බලන්නකො ලස්සනයිද කියලා. ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝගෙම ගිෆ්ට් ඊට පස්සේ ක්‍රිස්මස් ට්‍රී එක යටින් තිබ්බා. ඉතින් මම මෙතන මේ ටික ලෑස්ති කරන ගමන් ඉද්දී අපේ අක්කා රාට කෑම ලෑස්ති කරනවා. ෆ්‍රයිඩ් රයිස්, චිකන්, චිලි පේස්ට්, පපඩම්, පරිප්පු සහ අඹ මාළු. අඹ මාළු මම මෙහෙට ආවට පස්සේ අඹ කන්නේ පළවෙනි පාරට. පිටරටකට ආවට පස්සේ ඉතින් අපිට අපේ කෑම ගොඩක් මග ඇරෙනවනේ.
හරි ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. දැන් අයියා එනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. යාළුවෝ එනකන් බලන් ඉඳලා අපි හිතුවා කන්න ඕනි කියලා. එයාලා තව එන්න ගොඩක් රෑ වෙනවා කිව්වා. වැඩ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ලෑස්ති වෙලා එන්න කියලා. ඉතින් අපි දැන් මේ ඔය ඕපදූප ටිකක් කතා කරන ගමන් පාටි එක පටන් ගත්තා. කාලා බීලා උපදූප කතා කරලා ඉවර වෙලා අපි ගිෆ්ට්ස් ෂෙයා කරගන්න තමයි දැන් හදන්නේ. මං හිතුවේ මම අක්කට ගත්ත ගිෆ්ට් එක ඇත්තටම සයිස් මදි වෙයි කියලා. හැබැයි ගානට තිබ්බා වෙලාවට. ඉතින් හම්බවෙච්ච ගිෆ්ට්ස් බල ඉද්දී යාළුවෝ ටික ආවා. යාළුවෝ දෙන්නා ටිකකින් දෙන්නා. ඒ දෙන්න ආවා. ඉතින් ඒ දෙන්නත් එක්ක කතා කර ඉඳලා ඒ දෙන්නට සංග්‍රහ කරලා ඒ දෙන්නගේ ගිෆ්ට්ස් දෙකක් දුන්නා. ඉතින් ඔය විදිහට තමයි මගේ ක්‍රිස්මස් ඩේ එක ගත කරේ මම. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඊටස්සේ අපි චෙස් ප්ලේ කරන්න පටන් ගත්තා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් අලුත් vlog එකකින් හම්බෙමු. බයි බයි.